අපේ YouTube channel එකෙන් හමු වෙන්නේ කොහොමද හරියට ඇන්තූරියම් වගාව සිදු කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා අපිට මේ ඇන්තූරියම් වගාව සාමාන්‍ය ගයක් ආශ්‍රිතව සිදු කරන්න පුළුවන්. නමුත් මේක කැපුම් මල් වගාවට සුවිශේෂී ස්ථානයක් ගන්න නිසා සාමාන්‍යයෙන් අපි මේක විදේශ රටවලට අපනයනය කරලා විනිමය ලබා ගැනීම අරමුණු අපි ගෘහස්තිකවත් අපි මේ ඇන්තූරියම් වගා කිරීම සිදු කරනවා. ඉතින් අපි දැන් බලමු අපි කොහොමද නිකන් සාමාන්‍ය ගෙවත් එකක හෝ සාමාන්‍ය ගෙවත් එකක කොහොමද අපි මේ ඇන්තූරියම් වගාවක් ප්‍රචාරණය කරලා දිනුනේ ඇන්තූරියම් ප්‍රචාරණය කරනකොට ක්‍රම දෙවිදිහකට කරන්න පුළුවන්. එකක් තමයි මොරේලිය මගින්. අනිත් එක තමයි බීජ මගින්. අපි බීජ මගින් සාමාන්‍යයෙන් එලිමහනේ අපේ ගෙවත්තේ තියෙන මල් වගාවක් බීජ මගින් කරනවා නම් ඒක වැඩිපුර සාර්ථක නැහැ. සාමාන්‍යයෙන් ඒක අපි ගෘහශිල්ප කරනකොට තමයි ඒක ගොඩාක් සාර්ථක වෙන්නේ. ඉතින් ඒකෙදි වෙන්නේ මේ බීජ මගින් පරාගණය කිරීමේදී වෙන්නේ මෙන්න මේ තියෙන චතුෂුක්තිය මෙන්න මේ කොළපුවෙන් වැහිලා පැවතුනවා. මේ කොළපුවෙන් වැහිලා තියෙන මේක විවෘත වෙලා දවස් දින 7ක් 10ක් ඇතුළත අපි මෙන්න මේ චතුෂුක්තිය අතින් අල්ලනකොට ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ ඇලෙන ස්වභාවයේ ස්වරූපයෙන් කියන්නේ මේ ඇන්තූරියම් මේ මලේ මෙන්න මේ ජායාංගී කොටස පරිණත වෙලා තියෙන එක. ඊට පස්සේ ආයේ මේ කොළපුව විවෘත වෙලා දවස් 17කට පස්සේ මෙන්න මේ චතුෂුක්තිය ඇල්ලුවට පස්සේ ඔයාලගේ අතේ පරාග වගේ ගෑවෙනවා නම් ඒකෙන් කියන්නේ මෙන්න මේ මලේ පුමාංගී කොටස පරිණත වෙලා කියලා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ පුමාංගී කොටසේ තියෙන මේ පරාග පීසලක ආධාරයෙන් එකතු කරලා ඒක ජායාංගී මලේ මේ ජායාංගී කොටසේ ඒක ස්පර්ශ කරනවා. ඊට පස්සේ මෙන්න මේ කොළපිය අපිට ඒ වගේ පැලයක් හොයාගන්න අමාරුයි. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ චතුෂුක්තියේ කොළපාට නෙරුම් දකින්න තියෙනවා. ඒ කොළපාට නෙරුම් සාමාන්‍යයෙන් මාස 5ක් 6ක් වගේ වෙනකොට තමයි මේ ක්‍රියාවලියට යන්නේ. ඒ නෙරුම් ක්‍රමයේ රතු පැහැයට පත් වෙලා බීජ නිපදෙනවා. ඊට පස්සේ බීජ අරගෙන ඒව වෙනම බඳුන්ගත කරන එක තමයි අපි කරන්නේ. ඔන්න ඕක තමයි බීජ වලින් ඇන්තූරියම් ශාක ප්‍රචාරණය කරනවා කියන්නේ. දැන් අපි සිදු කරන්නේ ඇන්තූරියම් කොහොමද අපි මොරේලිය මගින් සිදු කරන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් අපිට එදිනෙදා මේ ගෙවත්තේ ආශ්‍රිතව තමයි මේක ප්‍රචාරණය කරන්න සුදුසුම කියලා. මේ තියෙන මේ වගේ පැලයක් අපි මොරේලිය ලබා ගන්න. මේකට අවශ්‍ය වෙන බඳුනක් ඒ වගේම මේ බඳුනක සකස් කරලා තියෙන්නේ යකට බොරළු දාලා ඊට පස්සේ උඩින් මාධ්‍ය දාලා. මාධ්‍ය වලට අපිට කොම්පෝස්ට් ගන්න පුළුවන්. ඊට පස්සේ ගංගා වැලි, ගොම පොර ඕ වගේ දේවල් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ඇන්තූරියම් මල් වලට ලොකු වතුර ප්‍රමාණයක් ඕනේ නැහැ. එතකොට පස්සේ වතුර ගලා යන ප්‍රමාණය හොඳ ජලවහනයක් තියෙනවා ඇන්තූරියම් වගාව සිදු කරනවා. ඊට පස්සේ අපි මේක මේ ආකාරයට මේක හිට මෙහෙම සිදු කරනවා. මේකට අපිට පොල් තෙම්බි ඒ වගේ දේවල් භාවිතා කරන්න හැකියාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ ඇන්තූරියම් තද හිරු රශ්මිය කියන්නේ නැහැ. මොකද තද රශ්මිය මේ ඇන්තූරියම් වල සුදුසු නැහැ. සාමාන්‍යයෙන් අපි දැනුම හැටියට 70%ක සෙවණක තමයි ඇන්තූරියම් වගාව සිදු කරන්නේ. ඊළඟට අපි විශේෂයෙන්ම අවධානය කරන්න ඕනේ ඇන්තූරියම් වගාවක් කරනකොට මේකට හැදෙන ලෙඩ රෝග මොනවද කියලා. අපි පළවෙනි එක ගන්න දියමලන් කියන්නේ. දියමලන් කියන්නේ කියන්නේ මෙන්න මේ ඇන්තූරියම් වල මුල තියෙන මේ මුල කුණු වෙලා ගිහිල්ලා ඒ ශාකය විනාශ වෙලා යනවා. ඊට පස්සේ ඊළඟට බැක්ටීරියා අංගමාරය ඒ කියන්නේ කොළ දුඹුරු පාට වෙලා හැලිලා යනවා. ඊට පස්සේ මේ ගොඩාක්ම අපිට බලපාන දෙයක් තමයි පිටිමකුණ ගොළු බෙල්ල අන්න ඒ වගේ. එතකොට අපි කරන්නේ මොනවද? ඒ ගැන අපි ගත්තාම ඉස්සල්ලාම කියන්නේ මේ සාමාන්‍ය ජලවහනේ දියුණු කරන්න ඕනේ බඳුනක. ඊට පස්සේ ඉන්ට්‍රේෂන් ක්‍රිමිනාශක අපිට භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ විදිහට අපි සාර්ථක ලෙස මේ ඇන්තූරියම් වගාව සිදු කරලා අපිට හොඳ ආදායමක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. අපි තවත්